ආයිබෝවන් සුබ දවසක්. ඉතින් පවර අපි අදත් ඔයගොල්ලොත් එක්ක ඊටාම ලස්සන වීඩියෝ එකක් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. අද අපි ඇවිල්ලා ඉන්නේ ලංකාවේ ඊටාම සුවිශේෂී ප්‍රදේශයකට. ඉතින් විශේෂයෙන් අපි ශ්‍රී ලංකාවේ තියෙන වටිනා වැව් ගැන ඔයගලන්ට හැමතිස්සෙම ඉදිරිපත් කරනවා විස්තර හැටියට. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ඒ වගේම ඊටාම වටිනා සුවිශේෂී වැවක් ගැන ඔයගලන්ට පැහැදිලි කරන්න. ඉතින් එහෙනම් ඔයගොල්ලෝ අමතක කරන්න එපා අපේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම share කරන්න, like එකක් දාන්න. ඉතින් අපි අද බලමු අපි අද ඇවිත් ඉන්නේ අනුරාධපුරේ අභය වැවට. ඉතින් ඇත්තටම මේකේ තියෙන ඉතා සුවිශේෂී දෙයක් තමයි අපේ ලංකාවේදී නිර්මාණය වුණු පළවෙනි වැව හැටියට තමයි මේ අභය වැව නම් කරලා තියෙන්නේ. ඉතින් මේ අභය වැව දැන් මිනිස්යන්ගේ අතර විවාහාරය වෙන්නේ බසවක්කොළම නමින්. ඉතින් මේක බසවක්කොළම නමින් තමයි මිනිස්සු අතර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඇත්තටම මේ වැව නිර්මාණය වෙන්නේ අපේ රටේ හිටපු ඉතාම වටිනා රජ කෙනෙක්ගේ අතින්. පණ්ඩුකාභය රජුරුවන්ගේ අතින් තමයි මේ වැව නිර්මාණය වුණා කියලා ඉතිහාස කතාවේ දැනගන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම අපේ අතීතයේ හිටපු රජවරු මේ ඉතාම මේ සුන්දර නිර්මාණ අනාගතය උදෙසා දායාද කරලා තියෙනවා. විශේෂයෙන් මේ වැව ගැන හොඳ විස්තරයක් අපි දැනගත යුතුයි. මොකද මේ වැව අපිට ඉතාම වැදගත්. මේ නවක පිරිස මේ වැව ගැන තියෙන දැනුම ඉතාම අඩු එකක් නිසා. ඉතින් අපි බලමු මේ වැව ගැන සම්පූර්ණ විස්තරයක් අපි ඔයගලන්ට ඉදිරිපත් කරන්න. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී සිය මාමාවරුන් හා සටන් කොට ඔවුන් මරා දැමූ පණ්ඩුකාභය කුමාරයා අනුරාධපුරය ප්‍රථම වරට තම අගනුවර බවට පත් කර ගනිමින් රජ වී තන්න ලද එතුමාගේ ප්‍රථම වැව මෙම බසවක්කොළම වැව වෙනවා. තම නාමයේ කොටසක් යොදා ගනිමින් අභයවාපී යන නමින් එදවස හඳුන්වන ලද මෙම වැව ශ්‍රී ලංකාවේ තනන ලද ප්‍රථම වැව වෙනවා. පණ්ඩුකාභය රජතුමාගේ රාජ්‍ය සමය ශ්‍රී ලංකාවේ වාරිමාර්ග ක්ෂේත්‍රයේ ආරම්භක යුගය ලෙස සලකනු ලබනවා. ඓතිහාසික අනුරාධපුර නගරයේ මහමෙවුනා උයනේ භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ඒ උතුම් රන්වැලි මහසෑ රජාණන් වහන්සේද උතුම් වූ ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේද ථූපාරාම සෑරජාණන් වහන්සේද සඳහිරු සෑරජාණන් වහන්සේද පෙනෙන මානේ ඉදිකර ඇති මෙම බසවක්කුළම වැව ප්‍රදේශවාසීන්ගේ හා මේ උතුම් වූ අනුරාධපුර පුණ්‍ය භූමිය වන්දනා කිරීම උදෙසා පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ජලාවශ්‍යතා සපුරාලන්නට මහත් වූ දායකත්වයක් ලබා දෙනවා. ඒ සඳහා මෙම වැවේ ජල සැපයුම සාමාන්‍යයෙන් නිතර අඩි 5ක පමණ උසකින් රඳවා තැබීමට කටයුතු කරන බවද කියවෙනවා. මෙම වැව අක්කර 265ක් පමණ වූ භූමි ප්‍රදේශයක් පුරා පැතිර පවතින අතර අක්කර අඩි 1910ක පමණ ධාරිතාවයකින්ද යුක්ත වෙනවා. වැවේ සාමාන්‍ය ගැඹුර අඩි 15 පමණ වන බවද වැවේ වපසරිය අක්කර අඩි 460ක් පමණ වන බවද කියවෙනවා. වැව් බැම්මේ දිග අඩි 3900ක් පමණ වන අතර මෙම වැවට ඇත්තේ එක් සරවුවක් පමණක් වෙනවා. දිග අඩි 100ක් පමණ වන විවර 9කින් සමන්විත ස්වභාවික වානක්ද මෙම වැව සතු වෙනවා. මෙම වැවේ පෝෂිත ප්‍රදේශය වර්ග සැතපුම් 3.5ක් පමණ වන අතර පුරාතන අභය වැව 1874 වසරේදී රුපියල් 69591ක මුදලකින් ප්‍රතිසංස්කරණය කර ඇති බවද කියවෙනවා. එම ප්‍රතිසංස්කරණයෙන් පසුව වැවේ ප්‍රමාණය අක්කර 235ක් පමණ වන බවත් ජලධාරිතාවය අක්කර අඩි 1580ක් පමණ වන බවත් වැවේ වපසරිය අක්කර 1000ක් පමණ වන බවත් වැවේ ගැඹුර අඩි 15 පමණ වන බවත් සඳහන් වෙනවා. බසවක්කොළම වැවේ ජල සැපයීම මගින් අමතර අක්කර 916කට පමණ ජල පහසුකම් සපයා ඇති බවද සඳහන් වෙනවා. අතීතයේදී අභයවාපී වැව ලෙසද අභය වැව ලෙසද හඳුන්වනු ලැබූ මෙම වැව අනුරාධපුරය
ද්‍රවිඩ ආධිපත්‍යයට යටත් වූ කාලයේ පටන් බසවක්කුළුම වැව නමින් හඳුන්වා තිබෙනවා. 4 වන කාශ්‍යප රජතුමා විසින් මසුන් ඇල්ලීම තහනම් කොට පිහිටවුණු ලද ශිලා ලිපියෙහි අභය වැව යන්න සඳහන් කර තිබීමත් මෙම ශිලා ලේඛනය බසවක්කුළුම වැව අසල තිබී හමුවීම නිසා පුරාතන අභය වැව වන්නේද අද බසවක්කුළුම වැව බවට පිළිගෙන තිබෙනවා. ලීලාවතී රජුගේ අභිෂේකයෙන් 3 වන අවුරුද්දේදී රුවන්වැලි චෛත්‍ය විහාරයට අයත් භික්ෂූන් වහන්සේලාට පූජා කරන ලද කෙත්වතු පිළිබඳවද ශිලා ලිපියක් සහිත ගල්ටමක්ද මෙම වැව අසල තිබී සොයාගෙන තිබෙනවා. බාතිකාභය රජතුමා රන්වැලි මහසෑය වැසී යන ආකාරයට මල් අතුරා එම මල් ඉක්මනින් පරවී යෑම වැළැක්වීම සඳහා ජලය ලබාගෙන ඇත්තේද මෙම අභය වැවෙන් බව කියවෙනවා. වැවයි තාගබයි සංකල්පය සංකේතවත් කරමින්ද ස්වභාවික සුන්දරත්වයෙන් අනූනව වියලි කලාපයේ කුෂිකර්මාන්තයට ඉතා අනුපමේය මෙහෙවරක් සිදු කරන මෙම අභය වැව නොහොත් බසවක්කුළුම වැව ශ්‍රී ලාංකික ජනතාවට මහත් වූ සේවාවක් සපයමින් අදද ජීවමානව පැවතීම අපගේ වාරිමාර්ග ඉතිහාසයේ වටිනාකම විදහා පෙන්වන්නක් වෙනවා. ඓතිහාසික අනුරාධපුර නගරය අගනුවර බවට පත් කර ගනිමින් වසර 70ක් පුරා රජකම් කළ පණ්ඩුකාභය රජතුමා අපට ඉතිරි කළ මෙම අගනා වූ වර්තමාන බසවක්කුළුම වැව අදසේම හෙට දිනයටත් රැක ගැනීම ශ්‍රී ලාංකික අපගේ වගකීමක් වෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා මේ බසවක්කුළුම වැව ගැන ඕගොල්ලෝ යම් දැනුමක් ගත්තා කියලා. ඉතින් ඇත්තට මේ බසවක්කුළුම වැව තියෙන්නේ මේ අනුරාධපුර පූජා නගරයේ. ඉතින් මේ රජවරු කරපු මේ උතුම් ක්‍රියාවන් අදටත් මිනිස්සු භුක්ති විඳිනවා. මේ වැවේදී නානවා. ඒ වගේම මේ වැව ආශ්‍රිතව බොහෝ ජීවත් වීමේ මාර්ග සකස් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ඕගොල්ලන්ගෙන් අපි ඉල්ලනවා මේ වගේ අවස්ථාවලදී මේ වගේ තැන්වලදී මේ පරිසරයට හානියක් නොවි මේ පරිසරය ආරක්ෂා කරගෙන කටයුතු කරන්න කියලා. ඉතින් අපි ඔයාලට විශේෂයෙන්ම කියනවා මේ ස්ථානවල ඔයගොල්ලෝ නාන කටයුතු කරද්දී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. මේ සුදුසු තැන්වල පමණක් නෑම කිරීම ඉතාම වටිනවා. මොකද මේ පිට ප්‍රදේශ වලින් ආපු අයට මේක දැනුවත් මදිකම නිසා අනතුරු වලට භාජනය විය හැකියි. ඉතින් එහෙනම් තවත් සුන්දර වීඩියෝ එකක් එක්ක අපි ඔයගොල්ලන්ව මුණ ගැහෙන්නම්. එහෙනම් හැම දිනාටම සුබ දවසක්.